ආශාව සහ තෘප්තිය මෙම වීඩියෝව ස්වීඩන් RFSU ආයතනයේ නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමේ පරිවර්තනයකි. සෑම කෙනෙක්ම එකිනෙකාට අනන්‍යයි. එනිසාම ඔබේ ශරීරයෙන් ඔබට තෘප්තිය ගෙන දෙන ඔබටම අනන්‍ය වූ ක්‍රමයන් සොයා ගැනීමට ඔබට සිදුවෙනවා. සමහර අය සිතන්නේ වඩාත් තෘප්තිමත් දේ නම් මෘදු ලෙස තම ශරීරය ස්පර්ශ කිරීම බවයි. තවත් සමහර අය යෝනි මාර්ගයට යමක් ඇතුළු කිරීමෙන් තෘප්තියක් ලබනවා. ඔබේ ශරීරයේ ඔබට ලිංගික තෘප්තිය ගෙන දෙන තැන් බොහොමයක් අනාවරණය කර ගැනීමට තිබෙනවා. එලෙස ඔබගේ සිරුරේ ඔබට ලිංගික තෘප්තිය ගෙනෙන තැන් ඔබ විසින්ම සොයා ගැනීම ඔබට උද්‍යෝගකාරී අත්දැකීමක් විය හැකියි. බොහෝ අය තමන් ලිංගිකව වඩාත් තෘප්තිමත් වන ආකාරය තමා විසින්ම සොයාගන්නා අතර ලිංගිකව හැසිරෙන සෑම අවස්ථාවකදීම ඔවුන් ඒ දේ සිදු කරනවා. මුළු ශරීරයේ පුරාවට ලිංගික තෘප්තිය ගෙන දෙන කොටස් තිබුණත් ශරීරයේ සමහර කොටස් විශේෂයෙන්ම ස්පර්ශයට වඩාත් සංවේදී. ලිංගික ස්පර්ශයට වඩාත්ම සංවේදී කොටස භගමනයයි. බොහෝ කාන්තාවන් සුරන්තයට පත්වන්නේ භගමනය උත්තේජනය කිරීමෙනුයි. භගමනයේ සමහර කොටස් ශරීරයෙන් පිටත පිහිටා තිබෙනවා. එනම් එහි හිස සහ පෙරසම යන කොටස් දෙක. එහෙත් භගමනයෙන් වැඩි කොටසක් ශරීරයේ ඇතුළත පිහිටා තිබෙනවා. ඔබ ලිංගිකව උත්තේජනය වී ඇති විට යෝනි මාර්ගය විවෘත වී ගැඹුරු වෙනවා. ඔබේ ලිංගික අවයව ප්‍රසාරණය වී ස්පර්ශයට ඉතා සංවේදී වෙනවා. භගමනයේ ඍජු පටක රුධිරයෙන් පිරියන අතර එය ඍජු බවට පත්වෙනවා. ශිශ්නයටත් මේ දේම සිදුවෙනවා. ලිංගික උත්තේජනයකදී එය ප්‍රසාරණය වී ස්පර්ශයට ඉතා සංවේදී වෙනවා. විශේෂයෙන්ම ශිශ්නයේ හිස ස්පර්ශයට ඉතා සංවේදී. ඔබ ලිංගිකව උත්තේජනය වී ඇති විටකදී යෝනි මාර්ග බිත්තියේ ලිස්සන සුළු තෙතමනයක් ඇතිවෙනවා. මෙලෙස තෙතමනය ඇතිවීම ලිහිසිකරණය ලෙස හඳුන්වනු ලබනවා. යෝනි මාර්ගය ලිහිසිකරණය වී නොමැතිනම් ලිංගිකව එක්වීම අප්‍රසන්න හෝ වේදනාකාරී විය හැකියි. යෝනි මාර්ගයට යමක් ඇතුල් කිරීමේදී එය ලිහිසිකරණය වෙනවා. යෝනි මාර්ගයේ ලිහිසි වී නොමැතිනම් ඔබට ලිහිසි ද්‍රව්‍යයක් භාවිතා කළ හැකියි. එහෙත් ඔබ එම අවස්ථාවේ ලිංගිකව උත්තේජනය වී නොමැතිනම් ලිහිසි ද්‍රව්‍යයක් භාවිතය මගින් පමණක් ලිංගික තෘප්තියක් ඇති කරන්නේ නැහැ. ඔබ කොණ්ඩමයක් සමග ලිහිසි ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නම් ජලය හෝ සිලිකුන් භාවිතයෙන් නිපදවනු ලැබූ ලිහිසි ද්‍රව්‍යයක් පමණක් භාවිතා කළ යුතුයි. එයට හේතුව තෙල් භාවිතා කර නිපද වූ ලිහිසි ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් කොණ්ඩමය කැඩියා හැකි. ඔබේ ශරීරයේ ඔබට ලිංගික තෘප්තිය වඩාත්ම ගෙන දෙනු ලබන ඉන්ද්‍රිය මොළයයි. ලිංගිකව එක්වීමට පෙර ඔබට සිතෙන සහ දැනෙන දේ ඔබේ ශරීරයේ සහ ඔබේ සහකරු ගැන ඔබට හැඟෙන දේ යනාදී මේ සියල්ල ඔබේ ලිංගික ආශ්වාදයට බලපානවා. ලිංගික ආශ්වාදය දැනීමට නම් ලිංගිකව එකතුවීමේ ආශාවක් ඔබට ඇතිවී තිබිය යුතුයි. ඔබට අන් අය සමග හෝ තනිවම ලිංගිකව එක්විය හැකියි. ඔබ විසින්ම ඔබගේ සිරුරෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීම ස්වයං වින්දනය ලෙස හඳුන්වනු ලබන අතර එය බොහෝ අය ඔවුන්ගේ ලිංගිකත්වය කුමක් වුවත් සිදු කරන සාමාන්‍ය දෙයක්. බොහෝ දෙනෙක් සහකරුවකු සිටියත් සමහර විට එකට සමහර විට තනිවම ස්වයං වින්දනයේ යෙදෙනවා. විවිධ කාලවලදී විවිධ දේ ඔබව ලිංගිකව තෘප්තිමත් කිරීමට හේතු වෙනවා. ඔබ හා ලිංගිකව එක්වන
අනිත් පුද්ගලයාගේ ආශාවන් සහ සීමාවන් ගැන විවෘතව සහ කුතුහලයෙන් සිටීම වැදගත් වන්නේ ඒ නිසයි. ඔබේ සහකරුට ඔබ ලිංගිකව කැමති වන දේ පිළිබඳව පැවසීමට සහ පෙන්වීමට හැකිවීම බොහෝ විට ලිංගිකව එක්වීම වඩා තෘප්තිමත්දායී දෙයක් බවට පත් කරනු ලබනවා.